welcome back to my YouTube channel. ඔන්න ඉතින් මෙන්න දැන නැතුව අලුත් තැනක ඉඳලා අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඉතින් ඔයාලා කොහොමද? ඔයාලා හොඳින් ඉන්නව නේද ඔක්කොම අය? ඉතින් ඔයාලා thumbnail එක දැක්ක ගමන් කල්පනා කරනවා ඇති කොහොමද මේ තේ කහට වලින් පාට වෙන්නේ? කොහොමද ලස්සන වෙන්නේ කියලා. ඇත්තට මේව හිතුණා නේද? ඉතින් එහෙම හිතනවා තමයි. මොකද අපි තේ කහට පාවිච්චි කරන්නේ තේ හදන්න නිසා. අපි ලස්සන වෙන්න පාවිච්චි කරනවා කියලා ඔයාලා මෙච්චර කාලයක් දන්නේ නැහැ. හැබැයි අද මම ඒක ඔයාලට ඔප්පු කරලාම පෙන්නනවා. තේ කහට වලින් අපේ ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන්. එතකොට සමහරක් අයගේ මූණ නිකන් කොස් කට්ට වගේ. Tamanටම තමන්ගේ මූණ අල්ලන්න හිතෙන්නේ නැහැ. අන්න ඒ වගේ අයට උනත් තමන්ගේ මූණ තමන්ට අල්ලන්න ආස හිතෙන විදිහට ලස්සනට හොඳට මොයිස්චර් එකක් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මම කියලා දෙන්න යන්නේ. ඒ වගේම මූණ එක දැන් එක පාට සමහරක් අය. යන්නේ ඒකත් නැති කරගෙන ඔන්න බලන්නකෝ ඒ වෙලෙම මේකෙන් එන මාරම ලස්සන කලර් එක. ඉතින් වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි ඒක හදාගන්න විදිය බලලා ඊට පස්සේ කතා කරමු කොහොමද මේක මම පාවිච්චි කරේ කියලා. මේකෙන් ඇත්තටම ඔයාලා කන්ෆියුස් වෙන තරම් මාරම ලස්සන කලර් එකක් ඒ වෙලෙම බලා ගන්න පුළුවන්. ඒ නිසා තමයි ඉතින් මම දුවගෙන ආවේ ඔයාලට මේක ඉක්මනට කියලා දෙන්න ඕනේ නිසා. මොකද මට ඉක්මනටම මේකේ රිසල්ට් එක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මම ඕනෙම දෙයක් try කරලා බලලා ඒක මට සාර්ථක වුණොත් අනිවාර්යයෙන්ම මට මතක් වෙන්නේ ඔයාලනේ. ඉතින් ඒ නිසා තමයි අද කියලා දෙන්න කියලා හිතුවේ. හරි අපි ගිහින් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේකට ඉතින් ඕන වෙන්නේ ගොඩාක් ලොකු අමුද්‍රව්‍ය ඕන වෙන්නේ නැහැ. අමුද්‍රව්‍ය 3යි ඕන වෙන්නේ. මේ තුනම ඔයාගේ කුස්සියෙන් ඔයාට හොයාගන්න පුළුවන්. හැබැයි මේක ඕනම කුස්සියක තියෙනවා. නැති වෙන නම් විදියක් නැහැ. වෙන පියන කුස්සියක නම් අනිවාර්යයෙන්ම මේ ඉන්ග්‍රීඩියන්ට් තුන තියෙනවම තමයි. ඔන්න බලන්නකෝ නැද්ද කියලා ඉන්ග්‍රීඩියන්ට් තුන කිව්වම මුලින්ම ඕන වෙනවා තේ කහට. තේ කහට කියන්නේ ඔව් ඔයා හිතන එක හරි. මේ අපි තේ බොද්දි හදන තේ කහට එක තමයි. ඒක තමයි මේ තියෙන්නේ. තේ කහට ඕන වෙනවා. මේ තේ කහට එක ගත්තේ ඒ කියන්නේ ගොඩාක් තේ කොළ ටිකක් දාලා තේ කොළ අර ගොඩක් තද පාට එනකම්ම ආය අර තේ ගොට්ට දාලා අර මේ තද පාට එනකම්ම හදාගත්ත මේක. ගොඩක් අර තද ගන්න අර කහට ගතිය වැඩි මේ වෙන්න ඕනේ මේක. හරි ඊළඟට ඕන වෙනවා මෙන්න මේක. මේක තමයි සුදු හාල් පිටි. හරිද? මේ සුදු හාල් පිටි එක මම හදාගත්තේ ගෙදරමයි. ඉතින් ඔයාට කඩෙන් ගන්නත් පුළුවන්. හැබැයි ඒ වුණාට ඔයා ගෙදරම හදාගන්නව නම් මේක ගොඩාක් වටිනවා. මොකද අපි දන්නවනේ අපිමයි හදන්නේ කියලා. එතකොට ඔයාට ඉතින් දැන් ඔය කෝපි ඒ වගේ දේවල් තියාගන්න වගේම කඩල පිටි සුදු හාල් පිටි ටිකකුත් ගෙදර හදාගෙන තියාගන්න. මොකද මම ඉස්සරහට කියලා දෙන පැක් වර්ග වලට මේකත් ගොඩාක් ඕන වෙනවා. ඒ නිසා මේක හදාගෙන තියාගන්න. ඉතින් මම ලස්සනෙන් ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද කියලා. ඊළඟට ඕන වෙනවා කහ කුඩු. හරිද? කහ කුඩු වලින් පිංචක් වගේ ප්‍රමාණයක්. පිංචක් කියන රැඟිල්ලෙන් මෙහෙම කරනකොට අන්න ඒ වගේ ප්‍රමාණයක් විතරමයි මේකට අපිට ඕනේ වෙන්නේ. හරිද? ඔය තුන විතරමයි ඕනේ වෙන්නේ. හරි. අපි බලමු දැන් කොහොමද හදාගන්නේ කියලා. මම අද මේ භාජනයම ගත්තා ඔයාලට මේක හොඳට පේන්න ඕන නිසා මුලින්ම මේස දැන් ඔයා මූණේ බෙල්ලේ ඒ වගේ ඔක්කොම පාවිච්චි කරනවා නම් ඔයාට මේකට සුදු හාල් පිටි මේස හැන්දක් විතර ගත්තම ඇති. හරිද? මේස හැන්දක් මම දාගන්නවා. පේනව නේද? හරි. ඊළඟට ඔයා දැන් මේ මොනවාද තේ කහට දාගන්න විදිය නම් ඒ කියන්නේ දාගන්න ප්‍රමාණය එහෙම කියන්න බෑ. මේක මම පෙන්නන්නම් ඔයාලට පේස්ට් එක හදලා අන්නේ පේස්ට් එකට එනකන් තමයි ඔයා හදාගන්න ඕනේ. හරිද? ගොඩාක් ඝනත් නැති ගොඩාක් දියාරුත් නැති මිශ්‍රණයක් තමයි ඔයා හදාගන්න ඕනේ. හරිද? අපි ටික ටික දාගෙන බලමු මේක කොහොමද මිශ්‍ර වෙන්නේ කියලා. හරිද? ඉතින් මේ තේ කහට වලට පුළුවන් ඔයාගේ ස්කින් එකේ. ඒ කියන්නේ අර නිකන් හරිය වෙහෙස කර ගතියක් වගේ මූණේ තියෙනව නම් ඒ ගතිය නැති කරලා එවෙලෙම මාර ෆ්‍රෙෂ් ලුක් එකක් ලබා දෙන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි මූණේ තියෙන අව පැහැය. ඒ කියන්නේ අවුවට ගිහිල්ලා පිච්චිලා එතකොට එකම කලර් එකක් මුළු මූණෙම නැහැ. අන්න ඒ වගේ දේවල් ඒක පාවිච්චි කරපු වෙලාවෙම නැති කරන්න පුළුවන්. ඒ වගේම විශේෂම දේ තමයි ඩෙඩ් ස්කින් එක රිමූව් කරන්න පුළුවන්. ඒ කියන්නේ මැරුණු හැම අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ මේ කාලයක් තිස්සේ එකතු වෙන මැරුණු හැම නිසා ඔයා මොනම ක්‍රීම් එකක් පාවිච්චි කරත් ඔයාලට රිසල්ට් එකක් ගන්න බෑ. ඒ කියන්නේ රිසල්ට් එකක් හම්බුණත් ඒ අවශ්‍ය රිසල්ට් එක අපිට ඉක්මනින්ම ගන්න බැරි වෙනවා. ඒ හේතුව තමයි මැරුණු ස්කින් එක මේ මූණේ එකතු වෙලා තියෙනවා. එතකොට ඒව උඩින් අපි මොනවත් පාවිච්චි කරාට කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ ඩෙඩ් ස්කින් එක අනිවාර්යයෙන්ම සතියට දෙපාරක්වත් රිමූව් කරන්න ඕනේ කියලා. ඉතින් මේකට මදි වගේ මම තව ටිකක් දාගෙන බලනවා. ටිකක් ඝන වගේ පේස්ට් එකක් තමයි හැදෙන්න ඕනේ. හරිද? අර අපි පැක් වලට පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ පේස්ට් එකක් තමයි මේකෙන් එන්න ඕනේ. ගොඩාක් ඝනත් නැති ගොඩාක් දියාරුත් නැති පේස්ට් එකක් තමයි එන්න ඕනේ. මම ඔයාලට zoom කරලා පෙන්නන්නම් මේක මේ පේස්ට් එක මම ගත්තා. හරි. මෙන්න මේ මට්ටමට වගේ තමයි අපේ පැක් එක හදාගන්න ඕනේ. මේ පේනව නේද? මම zoom කරලාත් ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ මට්ටමට වගේ. හරි. දැන් මේකට අපි කහ කුඩු පිංචක් දාගන්න ඕනේ. හරිද? පිංචක් කියන්නේ කොහොමගේ කහ කුඩුවද? හරි. පිංචක් කියන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක්.
ඇඟිලි තුඩට අහු වෙන මෙන්න මේ වගේ ප්‍රමාණයක්. හරිද? පිංචක් කියන්නේ. අන්න ඒ වගේ ප්‍රමාණයක් තමයි මේකට දාගන්න ඕනේ. හරි. ඒකත් දැන් අපි හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ කහ කුඩු ගොඩාක් දාගන්න එපා ළමයි. මොකද එහෙම නොතින් මේ අර කහ ගතිය මූණේ හිටින්න පුළුවන්. ඒක නිසා කහ කුඩු පිංචක් දාගත්තම හොඳටම ඇති. මේක මම අද ඇඟිල්ලෙන් ඇප්ලයි කරගන්න. ඔයා හොඳට මූණ හොදගෙන ෆේස් වොෂ් එකකින් හොඳට මූණ හොදගෙන තමයි මේක කරගන්න ඕනේ. හරි. මෙන්න මේ ප්‍රමාණය තමයි එන්න ඕනේ මේ. මේ බලන්න. පේනව නේද? මට zoom කරලා බලනවා මේ ටික තමයි පේන්නේ. මෙන්න මේ විදිහට. හරිද? ගොඩාක් ගණන් නැති ගොඩාක් දියාරුන් නැති මිශ්‍රණයක් තමයි හදාගත්තේ. හරි. දැන් මම මේක ඇඟිල්ලෙන්ම ඇප්ලයි කරගන්නවා. මේක පාවිච්චි කරලා ඉවරනාට පස්සේ බලන්නකෝ කොහොමද රිසල්ට් එක කියලා. ඔයාවත් හිතන්නේ මෙච්චර ලොකු රිසල්ට් එකක් මේකෙන් ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම නිකමට මේ ටෙස්ට් කරලා බැලුවා. ඇත්තටම මාරයි මේක. මොකද මේ ඉන්ග්‍රීඩියන්ට් ඔක්කොම හොඳ ඒවානේ. ඒක නිසා කියන්නේ කිසිම ප්‍රශ්නයක් සයිඩ් ඉෆෙක්ට් එකක් අපිට ඇති වෙන්නේ නැති ඉන්ග්‍රීඩියන්ට්. ඒක නිසා මම මේ ටික දාලා try කරලා බැලුවා. ඇත්තටම මාරම හොඳයි. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියලා දෙන්න හිතුවේ මේක. හරි. දැන් අපි මේක පාවිච්චි කරමු. මෙන්න මේ විදිහට ගා ගන්න තමයි දෙන්නේ. මේකට අපි දැම්මේ ගෙදරම හදාගත්තු තේ කහට එකයි සුදු හාල් පිටි සහ කහ. ඉතින් ඔයාට ගෙදර උය උය ඉන්න ගමන් උනත් මේක කරගන්න පුළුවන් නේ ගෘහණියක් කියලා. ඉතින් ගොඩාක් අය ලස්සන වෙන්න බලන්නේ ඔය තරුණ කාලේ එහෙම නේද? එතකොට ගෘහණියක් වුණාට පස්සේ ගොඩක් අය ගෘහණියක් වුණාට පස්සේ යාළගේ ඒ කියන්නේ තමන්ගේ ස්කින් එක ගැන ගොඩක් එයාලා හිතන්නේ නැහැ. එතකොට ගොඩාක් කාර්ය බහුල වෙනවා. ඒවත් එක්ක ගොඩක් ස්කින් එක ගැන හිතන්න වෙද්දියක් නැහැ. ඒක නිසා අපි දන්නේම නැතුව අපි අවපැහැවෙනවා. අපේ ලක්ෂණ නැති වෙනවා. එන්න ඒක වෙනවා ඉතින් නේ. ඒක ඉතින් ඔයාට පුළුවන් කුස්සියෙම ඉන්න ගමන් උනත් ඒ කියන්නේ උය උය ඉන්න ගමන් උනත් අඟල තේ කහට ටිකක් අරගෙන සුදු හාල් පිටි ටිකක් තියෙනව නම් ඒකට කහ ටිකක් දාලා නේ අවශ්‍ය නැහැ. ඔයා වෙනුවෙන් චූටි වෙලාවක් හරි වෙන් කරගන්න. මොකද ඉතින් වයසට ගියා කොච්චර කියන්නේ අපේ තරුණ කාලේ නැති වුණත් අපි ලස්සනට ඉන්න බෑ නේද? ඉතින් ඒක නිසා ඔයා වෙනුවෙන් පොන්චි වෙලාවක් වෙන් කරගන්න. ඔයාගේ ලස්සන වෙනුවෙන් පොඩ්ඩක් හරි හිතන්න. ඒ කියන්නේ මහා ලොකු ක්‍රීම් ගන්න. ලොකු වියදම් කරන්න ඕනේ නැහැ. මේ වගේ දේවල් වලින් ගොඩාක් ලස්සන වෙන්න පුළුවන්. මම ඉස්සරහට වලට ඒවත් කියලා දෙන්නම්. ඉතින් මේව පාවිච්චි කරලා ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් මහා ක්‍රීම් මේවට යන්න ඕනේ නැහැ. කියන්නේ සමහරක් අය ලස්සන වෙන එක අතෑරලා තියෙනවා. සල්ලි වියදම් කරන්න විදියක් නැහැ. ඕවා ගැන හිතන්න විදියක් නැහැ. එහෙම කියලා. හැබැයි සල්ලි නැති වුණත් අපිට ලස්සන වෙන්න පුළුවන් කියන එක ඔයා මතක තියාගන්න. අනිවාර්යයෙන්ම මගේ channel එකේ මම ලොකු වියදම් යන එහෙම දේවල් කියලා දෙන්නේ නැහැ. ඔයාට ගෙදරම තියෙන පුංචි දේවල් වලින් තමයි ඔයාව ලස්සන කරන්නේ දවසින් දවස. හරිනේ? ඉතින් මෙන්න මේ විදිහට ඔන්න ඉතින් මම කතාව අතරතුරේදීම ලස්සනට මේක දාගත්තා. මේක ගාගෙන ඔයා විනාඩි 20ක් විතර හිටියම හොඳටම ඇති. මෙන්න මේ විදිහට හොඳට ගාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක දැන් අපි මේ ගාන්නේ පැක් එකක් විදියටනේ. ඊට පස්සේ මේක විනාඩි 20ක් තියලා අපි මම පෙන්නනම් කරන විදිය ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මම ස්ක්‍රබ් කරගන්නේ කොහොමද මේක අයින් කරගන්නේ කියලා. අයින් කරාට පස්සේ මගේ කලින් තිබ්බ මූණයි ඒ තියෙන මූණයි අතර වෙනස ඔයාලට බලා ගන්න පුළුවන් හොඳටම. හරි. ඔන්න ඔය විදියට තමයි ඒකද මම අද බෙල්ල ගා ගන්න නැහැ. ඔයාට බෙල්ලෙත් ගා ගන්න අනිවාර්යෙන් මූණට පාවිච්චි කරන ඕනම දෙයක්. බෙල්ල පාවිච්චි කරන්න නැත්නම් මූණ එක පාටක් වෙනවා. බෙල්ල තව පාටක් වෙනවා. හරි. ඉතින් විනාඩි 15කින් මම එන්නම් කොහොමද මේක ටයිට් වෙලා. ඇත්තටම ඉතින් මෙහෙම මේ මුල්ම වෙලාවේ මම මේක මෙහෙම කතා කරාට ටික වෙලාවක් යනකොට නම් කතා කරන්න බැරි වෙනවා. මේක මූණට හොඳට ටයිට් වෙනවා. ඔයා කතා කරන්න යන්නත් එපා එතකොට. මොකද එතකොට වෙන්නේ ඔයා දීර්ඝ කාලීනව මේ වගේ පැක් වර්ග දානකොට කතා කරනකොට අර මූණේ හැම ඇදෙනවා. එතකොට තමයි අර හැම රැලි වැටෙන්නේ. වයසට යන්නත් කලින් වයසක පෙනුමක් වගේ එන්නේ. අන්න ඒ නිසා තමයි. ඒක නිසා ඔයා පැක් වර්ග දාගෙන මේ මං කතා කරනවා වගේ කවදාවත් කතා කරන්න යන්න එපා. හරි මේ තියෙන්නේ විනාඩි 20කට විතර පස්සේ කතා කරන්න බෑ. කතා කරනකොට මේ අර කුඩු හැලෙනවා. ඒ මට්ටමටම වේලෙන්න ඕනේ. හරිද? ඉතින් දැන් මේක අපි ස්ක්‍රබ් කරගන්න ගමන් තමයි මේ පැක් එක අපේ මූණෙන් අයින් කරන්න ඕනේ. හරිද? ඉතින් මේ තේ කහට එක තියෙනවනේ. තේ කහට එකෙන් තමයි මම මේක පොඩ්ඩක් අර තෙත මාතු කරගන්නවා වගේ කරගන්නවා. නැත්තම් මේක අර ස්ක්‍රබ් එක වගේ අපිට කරගන්න විදියක් නැහැ නේ. ඒක නිසා තේ කහට වලින්ම මෙන්න මේ විදියට පොඩ්ඩක් තෙත මාතු කරගන්න ඕනේ. මේ විදියට. මේ විදිහට තේ කහට වලින්ම හොඳට තෙත මාතු කරගන්නවා වගේ කරගන්න. හරි. දැන් මම මේක අතින්ම ස්ක්‍රබ් කරගන්න විදිය හොඳට බලා ගන්න. මේ විදිහට චුට්ටක් තෙත මාතු කරනවා. හොඳට අර මාර මොන තරම් මලානික පෙනුමක් වෙහෙස කර ගතියක් මූණේ තිබුණා. ඒක එවෙලෙම නැති කළ මාර ෆ්‍රෙෂ් ලුක් එකක් අපේ මූණට දෙන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ හේතුව නිසා තමයි. ඔන්න මේ විදිහට හොඳට ස්ක්‍රබ් කරගන්න තමයි තියෙන්නේ. රවුමට අත ගොඩාක් අද කරන්න එපා. ස්ක්‍රබ් කරද්දිත් ඔයා තේ කහට වලින් තමයි ස්ක්‍රබ් කරගන්න ඕනේ. අර ඔයා දන්නවනේ වතුරින් අපි ස්ක්‍රබ් කරගන්නේ වතුර චුට්ටි චුට්ටි දාලා. අන්න ඒ විදිහට තේ කහට වලින්ම තමයි මේක ඔයා ස්ක්‍රබ් කරගන්න ඕනේ. ස්ක්‍රබ් කරලා ඉවරනාට පස්සේ බලන්නකෝ මේක වෙනස කොහොමද කියලා. මේ විදිහට අර සමහරක් අයගේ මේ කට වටේ ගොඩාක් කළුයි. සමහරක් අයගේ මේ නහය මේ කියන්නේ ඒ ප්‍රදේශවල තමයි මරුනහම ගොඩක් එකතු වෙන්නේ. අන්න ඒ නිසා ගොඩක් දුරට ඒවා අනිත් තැන් වලට වඩා අඳුර වෙන්න බලනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම සතියේ දෙපාරක්වත් ස්ක්‍රබ් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඩෙඩ් ස්කින් එක අපි රිමූව් කරන්න ඕනේ. නැතුව අපි මොන පැක් එක මොන දේ කරත් වැඩක් නැහැ. ඒක නිසා ඔන්න දැන් ඔයා කඩල පිටි කෝපි ගෙදර තියාගන්නව වගේම ඔයා මෙන්න මේ වගේ සුදු හාල් පිටි ටිකකුත් ගෙදර තියාගන්න. ඉතින් ඒක හට නම් අපිට ගෙදර ඕන වෙලාවක ගන්න පුළුවන් නේ. ඉතින් මේ විදිහට හොඳට අත තද කරන්න එපා. එහෙම වුණොත් මූණ හීරෙන්න පුළුවන්. ඒක නිසා මේ විදිහට මේ මම කරන විදිහට
වතුර නෙමෙයි සෝරි තේ කහට දාලා මෙන්න මේ විදිහට තේ කහට වලින් තමයි ඔය ස්ක්‍රබ් කරගන්න ඕනේ. මේ කට මේ වගේ හැම අර තියෙනවනේ නිකන් අර කිසිම ෂයින් එකක් නැහැ. ඒ වගේ නිකන් තියෙනවනේ අර මේ black heads white heads පිරීලා අන්න ඒ වගේ තියෙනවනේ. අන්න ඒවා එවෙලෙම නැති කරගන්න පුළුවන් මේක පාවිච්චි කරලා ඉවරන ගාම. මේ මං කරන විදිහට කරගත්තට පස්සේ ඔයා හොඳට බලන්න මම මේ අත් යවන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට කරලා මේ දෙපැත්තේ තියෙන අර dead skin එක ඔයාට අයින් කරගන්න පුළුවන්. හරිද? ඇස් යට තදින් ස්ක්‍රබ් කරන්න එපා කිසිම වෙලාවක. මං කියලා තියෙනවා කිසිම පැක් එකක් අපි පාවිච්චි කරද්දී ඇස් යට තදින් ස්ක්‍රබ් කරන්නේ නැහැ. මේ විදිහට මේවයි එහෙම. හරිද? නලලත් හොඳට ස්ක්‍රබ් කරගන්න. කියන්නේ මේකේ එවෙලෙම මරුනහම ඉබරිලා යනවා. ඒක තේරෙනවා. ඒකට ඒ නිසා තමයි මේකේ වෙනම මාරම ග්ලෝ එකක් එන්නේ මුණට. මේ විදිහට ඉතින් නිකන් ඉන්න වෙලාවක ඔයාලට ඕන විදිහ කරගන්න පුළුවන්. මේ බලන්න මේ චුට්ටක් අයින් කරපු ගමන් මූණේන පාට මේ මරුනහම ඔක්කොම අයින් වෙනවා. ඒ වෙලෙම මේ නිසා තමයි මේ පාට එන්නේ. මම මූණ ටක් ගාලා හොදගෙන එන්නම් කොහොමද කියලා රිසල්ට් එක. මම ටක් ගාලා ගිහිල්ලා මූණ හොදගෙන එන්නම්. මේ බලන්නකෝ චුට්ටක් අයින් කරාම තියෙන වෙනස. ඔන්න මම මූණ හොදගෙන ආවා. මේ බලන්න වෙනස කොච්චරද කියලා. මේ වගේ තිබ්බ ඩෙඩ් ස්කින් එක අයින් වෙලා කියලා හොඳටම පේනවා. මේ බලන්නකෝ මේ. මම හොඳට zoom කරලා පෙන්නන්නම්. මේ බලන්නකෝ මේ. ඒ වගේම මාරම ලස්සන කහ පාටකට හුරු පාටක් තමයි මූණට ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්නකෝ ලස්සන. ඉතින් ඔයාටම පේනවනේ කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා. කිසිම ලයිට් මොකුත්ම යූස් කරන්න දුම මම මේ පෙන්නන්නේ. බලන්න. ලොකු වෙනසක් මූණට ඇවිල්ලා තියෙනවා. ඈ හොඳට බලන්නකෝ මුළු මූණම එකම පාටකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක කරගත්තේ මහා ලොකු වියදමක් කරලවත් ලොකු වෙලාවක් ගිහිල්ලවත් නෙමෙයි. හරිම පුංචි වෙලාවක් ඇතුළතදී ඔයාට කුස්සිය අර මං කලින් කිව්වා වගේ කුස්සිය උයෝ ඉන්න වෙලාවට උනත් ඔයාට මේක ටක් ගාලා කරගෙන බලන්න පුළුවන් මොන වගේද රිසල්ට් එක කියලා. ඉතින් රිසල්ට් එක දැක ගමන් නම් කරන්න ආස හිතනවා කියලා මම කොහොමද දන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම මේක try කරලා බලලා වෙන වීඩියෝ වල වගේම පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයාට රිසල්ට් තිබ්බද නැද්ද කියලා. අනිවාර්යයෙන්ම රිසල්ට් එක තියෙනවා. ඉතින් මම මේ පෙන්නුව විදියටම අනිවාර්යෙන් රිසල්ට් එක තියෙනවා. ඕනම කෙනෙක්ට ඕනම ස්කින් එකකට මේක ප්‍රශ්නයක් නැහැ පාවිච්චි කරන්න. හැබැයි මම ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ වගේම වීඩියෝ ගොඩාක් ඉස්සරහට එනවා. ඔයාව ස්වභාවික දේවල් වලින්ම ගොඩාක් ලස්සන කරන්න පුළුවන් වීඩියෝ එකක්. ගොඩාක් ලස්සන වෙන ක්‍රම, ඒ වගේම කොණ්ඩේ වෙන ක්‍රම, ඒ වගේ නැහැ කියලා ඔයාලා දන්නවා. ඉතින් ඒ ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ අදට. subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. එතකොට මම දාන වීඩියෝ ඔක්කොම ඔයාට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඒ වගේම යට තියෙන bell icon එක all දාගෙන තියාගන්න. අනිවාර්යෙන්ම එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක එනවා. ඉතින් අන්න ඒ දේවල් කරගෙන තියාගත්තොත් මගේ පුංචි පවුලට එකතු වෙලා ඉන්න හැමෝටම මම ඉස්සරහට ගොඩාක් ලස්සන වෙන්න පුළුවන් ක්‍රම ගොඩාක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. මෙච්චර කාලයක් ගෙන ආපු ඒ වගේ රිසල්ට් තිබ්බා වගේම ඉස්සරහට ගේන ඒවා ගැන අනිවාර්යෙන්ම රිසල්ට් තියෙන ඒවා තමයි ගේන්නේ. ඉතින් ඒ ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. තිරෙනවා ඒක නිසා හැමෝම පරිස්සමෙන් ඉන්න ගොඩාක්. ඒ අතරේ ඉතින් මේ වගේ පුංචි සත්කාර කරලා ඔයාගේ ලස්සන ඔයා රැක ගන්න. ඉතින් ඒ ටික තමයි අදට කියන්න තියෙන්නේ. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. අදට එහෙනම් ගිහිල්ලා එන්න. ඔයාගේ යාළුවෙකුට මේක වැදගත් වෙනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න, ලයික් කරන්න. ඔයාලා හැමදාම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් බයි.